Could අපේ you idiom send series it එකේ when you have part time? 32. Hello everyone. So ඔගොල්ලෝ හැමෝම ආයෙමත් අපේ YouTube channel එකට ආදරෙන් අපි පිළිගන්නවා. අද අපේ YouTube channel එකේ අපේ English lesson series එකේ පළවෙනි lesson එක ඔයගොල්ලන්ට අරගෙන තමයි අපි මේ සූදානම් වෙන්නේ. පළවෙනි lesson එකෙන්ම අද අපි කතා කරන්න යන්නේ English alphabet එක. අපි introduction video එකේ අපි ඔයගොල්ලන්ට පැහැදිලි කරා ඉංග්‍රීසි මුල සිට සරලව ඊටම පහසුවෙන් ඉගෙන ගන්න බලන් ඉන්න ඔයගොල්ලෝ හැමෝටම තමයි මේ YouTube channel එක අපි create කරලා තියෙන්නේ. ඉතින් ඒ පහසුවට ඒ වගේම තමයි සරලව ඔයාලට මුල සිටම මේක මේ අධ්‍යාපනය මේ ඉංග්‍රීසි දැනුම ලබා දෙන්න ඕනිකම හින්දා තමයි අපි alphabet එකෙන්ම අපේ lesson series එක පටන් ගන්න හිතුවේ. ඒ වගේම අපි කිව්වා නිකන් random lesson ටිකක් නෙමෙයි අපි අපේ YouTube channel එකට upload කරන්නේ. අපි YouTube channel එකට upload කරන බලාපොරොත්තු වෙන්නේ හරිම පැහැදිලි සහ ක්‍රමානුකූල lesson series එකක්. එහෙනම් ඒ lesson series එකේ පළවෙනි වීඩියෝ එක. අපි මුලින්ම කතා කරන්නේ අපේ පළවෙනි පාඩම වෙන්නේ English alphabet. දැන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් ඇයි අපි alphabet එක ඉගෙන ගන්නෙ? ඕක අපි පුංචි කාලෙමත් ඉගෙනගෙන තියෙනවා. අපි මුලින්ම ඉංග්‍රීසි පටන් ගත්තේ දැන් අවුරුදු ගානකට කලින්. මම ඕක ඉගෙනගෙන තියෙනවා. හැබැයි තවත් සමහර වෙලාවට අපිට alphabet එක ගැන doubt තියෙන්න පුළුවන්. ඊට අමතරව අපි ඉංග්‍රීසි හෝ මොනෑම් භාෂාවක් ඉගෙන ගන්නවා නම් අපි මුලින්ම බොහොම හොඳින් අවබෝධ කරගන්න ඕනි English alphabet එක. හොඳින්ම ඉගෙන ගන්න ඕනි ඒ භාෂාවේ අක්ෂර මාලාව. අපි බොහොම හොඳින් ඒ පිළිබඳ අධ්‍යයනය කරන්න ඕනි භාෂාව ඉගෙන ගන්න. ඒක නිසා English alphabet එක ඉගෙන ගන්න එකත් ඔයාට වැදගත් වෙයි. ඊට අමතරව මේ ඔයා පුංචි බබාලා ඉන්න අම්මෙක් නම් තාත්තා කෙනෙක් නම් ඔයාටත් ඔයාගේ චූටි බබාට ඉංග්‍රීසි පදනම ගෙදරදිම දාගන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එක ස්කිප් නොකර බලුවොත්. ඒ නිසා ඊළඟ රික්වෙස්ට් එක ස්කිප් නොකර දිගටම වීඩියෝ එක බලන්න. එහෙනම් අපි යමු alphabet එකට. හරි. එහෙනම් අපි බලමු මොනවාද මේ alphabet එක අපිට අකුරු කොච්චරක් තියෙනවද English alphabet එකේ සහ අපි කොහොමද මේ අකුරු ලියන්නේ මොනවාද තියෙන rules මේ හැමදේම ගැන අපි එහෙනම් දැන් ඉගෙන ගමු. ඔයාලට පේනවා මේ බෝඩ් එකේ මම දාලා තියෙනවා English alphabet එක. ඉංග්‍රීසි අක්ෂර මාලාවේ තියෙන සියලුම අක්ෂර මම මේ බෝඩ් එකේ ලියලා තියෙනවා. ඒ වගේම තමයි English alphabet එකේ අපිට තියෙන අකුරු 26ක්. හරිම සරලයි. සහ මේ විශේෂත්වය ඉංග්‍රීසි භාෂාවේ ඉංග්‍රීසි අකුරු වල හරිම ලේසියි අපිට මේ අකුරු ලියන්න. ඒ අකුරු අපිට ලියන හැඩ හරිම ලේසියි. අකුරු ෆෝමේෂන් එක හැදිලා තියෙන්නේ ගොඩක්ම ස්ට්‍රේට් ලයින්ස් වලින් සහ කර්ව්ස් වලින්. හරිම ලේසියි අපිට මේ අකුරු අඳුන ගන්න, මතක තියාගන්න. හරි කුඩා අකුරු ප්‍රමාණයක් සහ ලේසියෙන්ම අපිට ලියන්න පුළුවන් හැඩතල ටිකක් තියෙන නිසා. එහෙනම් අපි අකුරෙන් අකුරට බලමු. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට අකුරු 26ක් තියෙනවා. ඔය අකුරු 26 අපි capital අකුරු. එහෙම නැත්නම් upper case letters. ඒ වගේම තමයි simple අකුරු, lower case letters. ඔය විදිහට අපිට අකුරු වර්ග දෙකක් තියෙනවා. capital අකුරු සහ simple අකුරු. අපි භාෂාවේදී ඕම වෙලාවට භාවිතා කරන්නේ මෙන්න මේ simple අකුරු. capital අකුරු පාවිච්චි වෙන විශේෂ තැන් තියෙනවා. rules කීපයක් තියෙනවා. ඒක ගැන අපි වීඩියෝ එකේ අන්තිමටම කතා කරමු. එහෙනම් අපි එකින් එක alphabet එකේ අකුරු අඳුන ගමු. පළවෙනියටම තියෙනවා අපිට capital A. ඒ එකම simple A තියෙනවා. capital B, simple B. capital C, simple C. capital D, simple D. capital E, simple E. capital F, simple F. capital J, simple J. capital H, simple H. capital I, simple I. capital J, simple J. capital K, simple K. capital L, simple L. capital M, simple M. capital N, simple N. capital O, simple O. capital P, simple P. capital Q, simple Q. capital R,
simple R, capital S, simple S, capital T, simple T, capital U, simple U, capital V, simple V, capital W, simple W, capital X, simple X, capital Y, simple Y, capital Z, simple Z. දැන් ඔයා එකින් එක මේ අකුරු 26 ඉගෙන ගත්තා. දැන් මේ capital simple අකුරු දිහා බලනකොට සමහර අකුරු අපිට තියෙනවා capital අකුරම තමයි අපි simple අකුර විදිහට පොඩ්ඩක් ප්‍රමාණි පොඩි කරලා ලියලා තියෙන්නේ. හැබැයි සමහර අකුරු තියෙනවා ඒකේ capital අකුරත් simple අකුරත් අපිට වෙන වෙනම අකුරු දෙකක් තමයි තියෙන්නේ. එතකොට මුලින්ම අපි මේ අකුරු ටික හොඳින් අවබෝධ කරගෙන මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි මේ අකුරු ඔයාට පේනවා සමහර අකුරු අපි ලියලා තියෙන level වලට පැහැදිලිව අපි හරියට formation කරන්න ඕනේ. ඉංග්‍රීසි භාෂාවේ අක්ෂර අපි හරියට ලියනකොට අපිට තියෙනවා විධි ක්‍රම තුනක්. කියන්නේ අකුරු වර්ග තුනක් තියෙනවා හැඩේ අනුව. ඒ කියන්නේ අපි අකුර ලියන ආකාරය අනුව. අපිට තියෙනවා cloud letters. කියන්නේ අහසේ තියෙන අකුරු. අපිට තියෙනවා grass letters. ඒ කියන්නේ තන මට්ටමේ තෘණ අපි දන්නවා පොඩ පොළවෙන් උඩට අවිල්ලා තියෙන. එතකොට ඒ මට්ටමේ තියෙන අකුරු. සහ ground letters. හරි. දැන් අපි එකින් එක alphabet එකේ අකුරු ටික පැහැදිලි කරගත්තා. දැන් අපි යමු මම මේ alphabet ටික ලියලා තියෙන එකේ ඔයගොල්ලන්ට පේනවා අකුරු කීපයක් රතු පෑනෙනුත් ඉතිරි අකුරු ටික කළු පෑනෙනුත් සහ එක අකුරක් විතරක් නිල් පෑනෙන් ලියලා මම පොඩි සර්කල් එකක් දාලා තියෙනවා. අපි බලමු මොනවාද මේ කියලා. alphabet එකේ අපි sound කරන විදිහ ගත්තහම අපිට අක්ෂර වර්ග දෙකක් තියෙනවා. කියන්නේ මේ ශබ්ද කරන ආකාරය. අපි අකුරු ශබ්ද කරනවානේ. දැන් අපි කතා කරනකොට වචනයක් කියවනකොට අපි ශබ්ද තමයි භාවිතා කරන්නේ. එතකොට මේ අකුරු ශබ්ද කරන ආකාරය අනුව අපිට කොටස් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. සිංහල අක්ෂර මාලාවෙත් අපිට ওই විදිහට තියෙනවා ස්වරාක්ෂර සහ ව්‍යංජනාක්ෂර කියලා. English language එකේ අපි ඔවට කියන්නේ vowels and consonants. Vowels and consonants. අපි හිතමුකෝ මේගොල්ලෝ team දෙකක් කියලා. vowel team එකට අපිට ඉන්නවා අකුරු පහක්. ඒ අකුරු පහ තමයි මම මේ රතු පාටින් ලියලා තියෙන්නේ. A, E, I, O, U. ආයි කියමු A, E, I, O, U. ඒ වගේම තමයි consonants team එකේ අපිට members ලා ගොඩ දෙනෙක් ඉන්නවා. මේ vowel අකුරු පහ අයින් කරලා මේ y අයින් කරලා ඉතිරි අකුරු 20ම අපි දාන්නේ consonants team එකට. එහෙනම් consonants අපිට ලොකු team එකක් ඉන්නවා. vowel අකුරු 5යි consonants 20යි. එහෙනම් මොකද්ද මේ y? y අපි භාවිතා වෙන විදිහ අනුව වෙලාවකට vowel අකුරක් විදිහටත් පාවිච්චි කරනවා. තවත් වෙලාවකට consonant අකුරක් විදිහටත් පාවිච්චි කරනවා. අපි බලමු මොනවාද ඒ තැන් කියලා. y අකුර අපි කතා කරන වචනයේ මුල තියෙනවා නම් ඒක අපි හැම වෙලේම පාවිච්චි කරන්නේ consonant එකක් විදිහට. ඒ කියන්නේ අපි ඒක ශබ්ද කරන්නේ ය කියන sound එකෙන්. ය. example එකක් අපි ගත්තොත් yellow. yellow වල y අකුර තියෙන්නේ ඉස්සරහ. අපි වචනේ පටන් ගන්න y අකුරෙන්. එතකොට ඉස්සරහ තියෙන හින්දා මේ y එක අපි එතකොට pronounce කරන්නේ එතකොට අපි ශබ්ද කරන්නේ ය. consonant sound එකක් විදිහට. consonant එකක් විදිහට. ඔන්න එහෙනම් ඔයා කතා කරන වචනේ y අකුර මුලින් තියෙනවා නම් අපි y අකුර ගන්න consonants team එකට. එහෙනම් මොන වෙලාවටද y අකුර vowel team එකේ member කෙනෙක් වෙන්නේ? vowel වල member කෙනෙක් වෙන්නේ ඔයා කතා කරන වචනේ y අකුර තියෙනවා නම් මැද්දේ හරි අවසානයේ හරි. අපි පාවිච්චි කරන y අකුර vowel එකක් විදිහට. අපි ශබ්ද කරන්නේ y අකුර vowel sound එකක් විදිහට. ගොඩාක් වෙලාවට අපි මේ
bubble sounds හදන්නේ අපි y එක අපි pronounce කරන්නේ අපි bubble sound එක හදාගන්නේ එක්කෝ I කියලා I කියලා එහෙම නැත්නම් E sound එක short I sound එකක් විදිහට සහ long E sound එකක් විදිහට අපි බලමු examples gym කියන වචනේ y අකුර තියෙන්නේ මැද්දේ එකයි M එකයි මැද්දේ. එතකොට y අකුර අපි ප්‍රොනවුන්ස් කරන්නේ short e එකක් විදිහට. එහෙනම් y අකුර එතනදී අපි vowel theme එකට තමයි add කරගන්නේ. ඒ වගේම තමයි funny කිව්වහම y අකුර තියෙන්නේ ඒ වචනේ අග. එතකොට අපි y ප්‍රොනවුන්ස් කරන්නේ අපි y දාගන්නේ vowel theme එකට. එතකොට එයා ශබ්ද වෙන්නේ long e අකුරක් විදිහට. y funny එහෙනම් ඔයාලට දැන් පැහැදිලියි. ශබ්ද කරන ආකාරය අනුව අපි ඇල්ෆබෙට් එක කොටස් දෙකකට බෙදා ගත්තා. ඒ තමයි vowels and consonants. vowel අකුරු 5ක් තියෙනවා. consonants අකුරු අපිට 20ක් තියෙනවා. ඒ වගේම තමයි අපිට දෙපැත්තටම support කරන එක අකුරක් තියෙනවා ඇල්ෆබෙට් එකේ. ඒ තමයි y ඔයා කතා කරන වචනේ මුල තියෙනවා නම් example එකක් විදිහට yellow අපි y pronounce කරන්නේ consonant sound එක y විදිහට. ඒ වගේම තමයි y ඔයා කතා කරන වචනේ මැද්දේ හෝ අවසානයේ තියෙනවා නම් අපි y ශබ්ද කරනවා vowel sound එකක් විදිහට. example එකක් විදිහට අපි කතා කරා gym funny e and e. හරි. ඉතින් අපේ alphabet video එක පොඩ්ඩක් දිගට reach ඉඳලා අපි මේක parts දෙකකට කැඩුවා. දෙවැනි part එකෙන් ඔයගොල්ලන්ට letter formation ඒ වගේම විශේෂයෙන්ම capitalization rules ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා අමතක නොකර part 2 නරඹන්න. එහෙනම් part 2 එකෙන් හමු වෙමු. ගිහින් එන්න. bye bye.